අද වීඩියෝ එකෙන් බලමු කේන්දරයක හතරවෙනි භාවය එහෙමත් නැත්නම් හතරවෙනි කොටුවෙන් මොනවද පෙන්눔 කරනු ලබන දේවල් කියලා. Tamanගේ නෑදෑයන් සමග එකට ජීවත් වීමේ හැකියාව. අසල්වාසීන් සමග ජීවත් වීමට ඇති හැකියාව. සහෝදර සහෝදරියන් සමග සම්බන්ධතා පැවැත්වීම සහ එම සම්බන්ධතා බිඳ වැටීමට හේතු. ආශ්‍රය කරනු ලබන පිරිස් තමා වෙත යහපත් ප්‍රතිචාර දැක්වීම. සාමූහිකව කටයුතු කිරීමට හැකිවීම. සාමූහික ක්‍රියාකාරකම් නිසා තමා වෙත ලාභ අත්වීම සහ එම ලාභවල කල්පැවැත්ම. සාමූහික බව තමාගේ හිතසුව පිණිස භාවිතා වීම. සැප සම්පත් සහිතව ජීවත් වීමට හැකිවීම. වාසස්ථානය තමාගේ දියුණුව සඳහා හේතු වීම සහ ඒ හේතු වන ආකාරය. යාන වාහන හිමිවීම. යාන වාහනවල කල්පැවැත්ම. යාන වාහන ඔස්සේ දියුණු වීමට ඇති හැකියාව. මවගේ පැවැත්ම. මවගෙන් ලැබෙන ආදරය සහ මවගෙන් තමා වෙත ලැබෙන අවධානය. මවගෙන් තමා වෙත දේපල උරුම වීම. මවගෙන් ලැබෙන දේපලවල කල්පැවැත්ම. අධ්‍යාපනයේ මූලික අවස්ථා සාර්ථක වීම. පූර්ව ළමාවිය සංවර්ධනය වීම. විරුද්ධ ලිංගික අය සමග ඇතිවන සමාජීය සම්බන්ධතා ශක්තිමත් වීම. තමාගේ යහළුවන්ගෙන් තමා වෙත හැඟීම් හෝ භෞතික සම්පත් ලැබීම. ආශ්‍රය කරන අයගෙන් ලැබෙන අධ්‍යාපනික වාසි හිමිවීම. සුව පහසුව වෙනුවෙන් ලැබෙන දේවල් තමාගේ දියුණුව වෙනුවෙන් භාවිතා කිරීම සහ එම දියුණුවේ කල්පැවැත්ම. පරම්පරාවේ ධනය තමාගේ දියුණුවට හේතු වීම. නිවසේ පාලන කටයුතු සාර්ථක වීම. නිවස පිළිවෙලකට තබා ගැනීම. පාරම්පරික තොරතුරු තමාගේ ශක්තිමත් භාවයට හේතු වීම. පරම්පරාගත වස්තුන් හිමිවීම. මරණින් මතු ජීවිතය සාර්ථක වීම. ජීවිතය ගොඩනගා ගැනීමට ඇති අත්තිවාරම. පෞරුෂත්වය ආරක්ෂා වීම. මානසික ශක්තිය ආරක්ෂා වීම. පවුලෙන් ඉගෙනගත් දේවල් දැනුම ලෙස භාවිතා වීම. පෞද්ගලික තත්ත්වය දියුණු වීම. ප්‍රේමය අනුන් වෙනුවෙන් මුක්ත වීම. යමක් අලුතෙන් නිර්මාණය කිරීමට ඇති හැකියාව.